පෙරහැර කාලෙට මේ හුරුළු වැවෙන් මතුවෙන අద్భుත සත්වයක් ගැන කතා කරන්නයි නාඩි ටීවී අද අපේ කූවේ ගාව. අන්නර පේන ගල. ඔන්න ඔය ගල උඩ තමයි දෙපාර තුන් පාරක්ම හම්බ වෙලා තියෙනවා. ඒක මිනි කනවත් දන්නේ නැහැ හැබැයි. අපි අද ඉන්නේ දේවාල පරිශ්‍රයේ ඓතිහාසික උරුළු දේවාලයේ පත්තිනි මෑණියන් වෙනුවෙන් කතරගම දෙවියන් වෙනුවෙන් හදපු මේ දේවාල භූමියේ අමුතුම අභිමානයක් ඉතිහාසයක් අපිට පේනවා. ඉතින් මේ හැමදේ දිහාම නිසොල්ලමන බලා සිටින උරුළු ජලාශය අමුතු ලස්සනක්, අමුතු පරිසරයක්, අමුතු අලංකාරයක්. මම මේ කතා කරන්න යන්නේ උරුළු ගැනම, දේවාල ගැනවත්, උරුළු වැවේ ඉතිහාසය ගැනවත් නෙමෙයි. පෙරහැර කාලෙට මේ හුරුළු වැවෙන් මතුවෙන අద్భుත සත්වයක් ගැන කතා කරන්නයි නාඩි ටීවී අද අපේ කූවේ ගාවේ. මේ එක අතක් තියෙන සුදු පිටු. මෙයා හරියටම මතුවෙන්නේ පොයේ දවස්වලට, සෙනසුරාදා බදාදා දවස්වලට, අහම්බෙන් වගේ සතිය දවස්වලට මෙයා මේ ජලාශයෙන් විවිධ තැන්වලදී මතුවෙනවා කියලා ළමේ ගම්මුන් වැඩිහිටියන් දීවරයෝ කියනවා. ඉතින් අපිට උතුර නාඩි ටීවී කණ්ඩායමට මේ ගවේෂණය කරන්න දවස් කිහිපයක් දින ගණනාවක් අපි මේ උරුළු දේවාල උරුළු පරිශ්‍රයට ආවත් අපිට සුදු දුකලා බලන්න හම්බුනේ නැහැ. අපිට අද දවසේ පොඩි පටිගත කිරීම කරද්දී ගොඩාක් අපහසුතාවට මුහුණ දෙන්න සිද්ධ වුණා තදබල හුලක නිසා. ඉතින් අපි කොහොමත් අද දවසෙත් ආවේ ලොකු බලාපොරොත්තුකින් සුදු කුඹලා හොයාගෙන. බලමු. අදවත් අපිට අපේ වැඩේ සාර්ථක කරගන්න පුළුවන් වේද කියලා. අපි යමු සුදු කුඹලා බලන්න. අමතක කරන්න එපා. subscribe කරන්න නාඩි ටීවී අලුත්ම අලුත් වීඩියෝ ඔයාලට බලන්න පුළුවන්. අපි යමු. සුදු කිඹුලා ගැන කියනකොට අපි ඉතින් ඔය හරක් බලන්න යනවා. එතකොට ඔය කොල්ලොත් එක්ක මාළු අල්ලන්න ආරෙම යනකොට ආන්තර පේන යාට අර තියෙන ගල. ඔන්න ඔය ගල උඩ තමයි කිඹුලා දෙපාර තුන් පාරක්ම හම්බ වෙලා තියෙනවා. ගල උඩ ඉන්නවා. හැබැයි අපි යාටින් වාරු පයින්නවා වතු. එහෙනම් අපි ඉතින් ඔය ගෙදර වලට ඇවිල්ලා කියනවා කුඹලෙක් නගින්නවා මේ කුඹලෙක් ගියා කියන විදිහ වැඩි නගින්නවා විතරයි. එනම් බොහොම ස්තුතියි මාමේ අපිට ගොඩක් තොරතුරු ලබා දුන්නා. කරුණාකරත් මාමට ගොඩක් ස්තුතියි. අපිට අවශ්‍ය තොරතුරු ඔක්කොම අපිට මාමගෙන් හම්බුණා. අපි යමු. එනම් පොඩක් මාමේ අපි වැය පැත්තට පොඩක් යමුද? ආ යමු. වතුරට පොඩක් බෑලා බලමු අපි සුදු කුඹලා. අද අපිට අනිවාර්යයෙන් හොයා ගන්න ඕනේ. හරි. ඉතින් අරහතර ඉන්නවා නේද? දුකෝනේ. ඉන්නවනේ? ඉතරත් ඉන්නවද මේ? අර වාගේ තමයි පයි.
ගන්න මොනවාරි තේ ගන්න මොනද තේ එකක් ට්‍රේන් එකක් දාන්න වඩියක් කා ඔන්න අද දවසේ අපි බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වුණා සුදු කිඹුලගේ ගවේෂණාත්මක පරීක්ෂණාත්මක චාරිකාව අපිට සාර්ථක කරගන්නට හැකියාව ලැබුණා. ඉතින් නාඩි ටීවී ටීම් එකට ලොකු සතුටක්. මොකද සුදු කිඹුලා අද අපි හිතුවේ අද දවසේ මේ වැඩේ අපිට කරගන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපේ වාසනාවටයි ඕගොල්ලෝගේ බලන ඔබේ වාසනාවටයි මේ වැඩේ අපිට සාර්ථක කර ගැනීමට බොහොම ඉඩ ප්‍රස්තාව ලැබුණා. ඉතින් එහෙනම් මේ වගේ අපූර්වම සුන්දර වීඩියෝ එකකින් යලිත් හමු වෙනවා කියන බලාපොරොත්තුවක් ඔයගොල්ලෝ දෙමින් නාඩි ටීවී කණ්ඩායම අපි සමුගන්නවා. ටක් කරන්න subscribe කරන්න අපේ නාඩි ටීවී channel එක. එහෙනම් අපි ගිහලා නම් අලුත් වීඩියෝ එකකින් අපි හමු